කොහොමද ඉතින් යාළුවනේ ඔයාලට ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් බලන්නකෝ ලස්සන පරිසරයක් මැද්දෙන් අපි මේ ගමනක් යන ගමන්. ඉතින් මට හිතුණා මේ පාරේ ලස්සන තැන් තියෙනවා ඔයාලටත් පෙන්නන්න. ඔයාලටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා අද වීඩියෝ එක. ඉතින් මම කලින් වීඩියෝ එකක්ත් ඔයාලට කිව්වා අපි හරියට travel කරනවා. ඉතින් මේ YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න, යාළුවන්ටත් පෙන්නන්න. එතකොට ඔයාලා යන ගමනටත් ඔයාලා මේ වගේ ගමන් යනවා නම් ඒවටත් ලොකු උදව්වක් වෙයි මේ වගේ පාරවල් දැනගන්න එක කියලා හිතුණා මට. ඉතින් ඒක හින්දා තමයි මේ වගේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න කියලා හිතුනේ. ඉතින් අපි මේ යන්නේ කොහෙද කියලා බලනවා ඇති. ලස්සන වැව් තවුල්ලක් මැදින් ආවා. ඉතින් ඉදිරියට ලස්සන දේවල් තියෙනවා. තව මේක තමයි පොළොන්නරුව පැත්තේ ඉඳන් එනකොට බකමූණ හරහා යන මේක ෂෝට් කට් එකක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේක ෂෝට් කට් එකක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. මොකද දඹුල්ල හරහා එනකොට අපිට ගොඩාක් ට්‍රැෆික් එක හම්බෙනවා. හැබැයි මේක එහෙම නෑ, හරිම කාම්. ඒ කියන්නේ මේක හරිම ලස්සන පරිසරයක් තමයි මේ දෙපැත්ත තියෙන්නේ. මේ පාර දෙපැත්තේ හේන්ගෝවිතන් කරනවා, එහා පැත්තේ ලස්සන ඇලක් යනවා. ඉතින් මේක මේ පොළොන්නරුවද කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් පොළොන්නරුව මඩකලපුව මේ පැත්තේ නම් එන අයට මේක හැරෙන්න තියෙන්නේ ගිරිතලේ හරියෙන්. මේ පාරට හැරෙන්න තියෙන්නේ. එතකොට බකමූණ හරහා තමයි මේ පාර වැටෙන්නේ. කෙලින්ම අපි වැටෙන්නේ. බලමු කොහාටද කියලා. ඉතින් මේ යන ගමනේ ඔයාලට තියනවා හොඳ එළවලු ගන්න, ෆ්‍රෙෂ් එළවලු ගන්න තැන්. ඒ කියන්නේ ඔයාලා හිතනවා ඇති ෆ්‍රෙෂ් එළවලු සාමාන්‍යයෙන් අපි ගන්නේ කීල්ස් එකෙන් හෝ කා ගීල්ස් එකෙන්. ඉතින් එහෙම නෑ. මම හරි ආසයි මේකේ තියෙන එළවලු ගන්න. මොකද මිල අඩුයි. ඒ වගේම එයාලම බගා කරපු එළවලු තමයි මේකේ අපිට විකුණන්නේ. ඉතින් මං ඉස්සරහට පෙන්නන්න මම කොහමද මේ ඉස්සරහා තියෙනවා පොඩි මේ තැන්. මෙන්න මේ පැත්තෙන් ලස්සන වෙල්ලේ ආයවල් තියෙනවා. එයාලා හේන් ගොවිතැන් කරනවා. ඉතින් අපි අද හදිසි ගමනක් තමයි මේ යන්නේ. ඉතින් ඒකෙන් හින්දා ලොකුවට වැඩිය මට නවත්තන්න විදිහක් නැහැ. නවත්තන්න බෑ කිව්වා අපේ හස්බන්ඩ්. ඉතින් ඒ වුණාට මම මේක ගත්තා. මොකද ඔයාලට ගොඩාක් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ මං කිව්වේ මෙන්න මේ බකමූණ ටවුන් එක දැන් අපි ළඟා වුණේ මේක හරහා තමයි යන්නේ. ඉතින් ඔයාලට දඹුල්ලට යනවා නම් ඒත් මේකේ යන්න පුළුවන්. ඒ ගිහිල්ලා මෙන්න මේ හතරමං හන්දියේ මේ බයික් එකක් යන්නේ. ඒ පාරේ ගියොත් ඔයාලා වැටෙන්නේ කෙලින්ම දඹුල්ලට. ඉතින් මේක කෙලින්ම ගියොත් අපි වැටෙන්නේ නාවුලට. ඉතින් අපි යන්නේ කැන්ඩිවලට හින්දා අපි මේ නාවුලට යන පාරෙන් තමයි අපි දැම්මේ. මේක මොරගහ කන්ද පැත්තෙන් තමයි යන්නේ. බලන්නකො හරිම ලස්සන පරිසරයක්. ඔයාලට මොරගහ කන්ද ජලාශයත් බලා ගන්න පුළුවන් අද. ඉතින් මෙන්න මේ පාරේ එකක් කියන්නම්. හැබැයි මේ පාරේ ඔයාලා මේ ෂෝට් කට් එකක් විදිහට මේක පාවිච්චි කරනවා නම්, භාවිතා කරනවා නම් හවස 5-6 වෙන්න කලින් මේ පාරෙන් යන්න. මොකද අලි මේ පාරේ ඉන්නවා. දවල්ට නම් නෑ. මට කවදාවත් දවල්ට නම් හම්බෙලා නෑ. අපි නිතරම මේකේ travel කරනවා. ඒ වුණාට අපිට එහෙම හම්බෙලා නෑ. ඉතින් මේ ළඟා වෙන්නේ අපි මොරගහ කන්ද ජලාශය ගාවට. ඊළඟට ජලාශයේ ඒ පාරේ තමයි යන්නේ. එහා පැත්තේ මොරගහ කන්ද ජලාශය තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක බලා ගන්න. ඉතින් මේ දෙපැත්තම කැලෑව තියෙන්නේ. තනිකර මේ පේනවා නේද අලි වැටවල් ගහලා මේක ආරක්ෂා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ වනජීවී එකේ මම දැක්කේ ක්වාටර්ස් ටික විතරයි තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට කන්දක් නැක බලන්න හරිම ලස්සනයි අහස. මෙතනින් යනකොට මාරම හිතට මාර මේ නිදහසක් දැනෙනවා. බලන්නකො නිකන් පිට රටකට ගියා වගේ මාර සුන්දරත්වයක් තමයි මෙතන තියෙන්නේ.
කට්ටියට හිතා ගන්නවත් බෑ මේ අපේ රටේ මේ වගේ කර්කශ ප්‍රදේශයක. ඒ කියන්නේ මේ වගේ අපි කියන්නේ වියලි ප්‍රදේශයකනේ. ඒ වගේ ප්‍රදේශයක මෙන්න මේ වගේ view එකක් තියෙනවද කියලා අපිට හිතා ගන්නවත් බෑ ඇත්තටම. මං හරිම ආසයි මේ පාරෙන් යන්න. හැබැයි මතක තියාගන්න ලොකු රිස්ක් එකක් ගන්න එපා. රෑ වෙලා යනකොට යන්න එපා කියලා තමයි මං කියන්නේ. මොකද මේකේ වැඩි වාහන යන්නේ නැහැ. වාහන යන්නේ නැත්තේ මේ පාරෙච්චර සේෆ්ටි නෑ කියලා හිතෙනවා රෑට. මේ තියෙන view point එක. මෙතන නවත්තලා අයිස්ක්‍රීම් කාලා රටකචු කාලා එතන තියෙන එක එක වෙළඳාම් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් නැවතිලා යන්න. වෙනද නම් අපි උතර නවත්තනවා. අද නවත්තන්න විදියක් නැහැ. අපි යන්නේ කටින පින්කමකට. ඒක මේ අපේ මල්ලිලාගේ ගෙදර තියෙන කටින පින්කමකට තමයි අපි මිටක් ගාලා යන්න ඕනි කියලා මේ යන්නේ. ඉතින් ඒකෙන්ද වෙනද නම් අපි ওই පාරේ යනකොට අපි ඕක නවත්තනවා. අපි ඉන්නේ කැන්ඩි තමයි. අපි මේ පැත්තේ ආවා. ඇවිල්ලා මේ යන ගමන්. ඉතින් මේ බලන්න කුඹුරු යාය මේකේ තියෙනවා ඉරිඟු වගා කරලා. ඉරිඟු සෑහෙන මේකේ තියෙනවා වගා කරලා මේ හා පැත්තේ කඩවල් පේලි අතන පොඩි කඩවල් දාගෙන තක්කාලි බම්බඩු මෙයාලා මේ හේන් ගොවිතැන් කරන ඒවා යාලම කඩලා ගෙනල්ලා මේ වගේ පොඩි ෂොපින් වල දාලා පොඩි ගණන් වලට රුපියල් 50න් ධම්ම මෙයාලා විකුණනවා. ඉතින් ඔය අපි ඉතින් කාගිරිස් වලින් මේ මොනවද කේල්ස් වලින් ගන්නේ ෆ්‍රෙෂ් එළවලු කියලා. ඉතින් ඒකත් ගොඩක් කල් තියෙන එළවලුනේ. හැබැයි මෙතන එහෙම නෑ. මේගොල්ලන්ට එහෙම තියාගෙන ඉන්න බෑ. මේකේ ගොඩක් අය මේ ට්‍රිප් යන වෑන් බස් ගොඩක් මේකේ යනවා. ඉතින් ඒගොල්ලෝ නවත්තලා මේවා ගන්නවා. මේ තියෙන්නේ පොඩි හට් ගහලා ඒගොල්ලෝ පාරේ මේ වගේ දේවල් විකුණනවා. ඉතින් ඔයාලටත් මේ පාරේ ගියොත් ලාභෙට එළවලු විතරක් නෙවෙයි පළතුරුත් තියෙනවා. ඒගොල්ලෝ එක එක අඹ වර්ග ජීවල් මේ තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ කඩවල් පේලිය. ඔය කඩවල් මේ වගේ ඉස්සරහටත් ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ චූටි හට් වගේ ගහලා කඩවල් ඒගොල්ලන් දාගෙන තියෙනවා එළවලු වලට. එළවලු එයාලා වත්තවල් වලින් කඩාගත්ත පළතුරු මමත් ගත්තා ගිරාඹ වගේකුයි දිවුල් වගේකුයි. ඉතින් ඒක මට අමතක වුණා. මෙන්න අපි නාවුලින් දැම්මා. දැන් ඒක මට අමතක වුණා මේ ඔයාලට මේ වීඩියෝ කරගන්න. මොකද ඒක දැක්කම මට වීඩියෝ එක අමතක වුණා. ඒකට සමා වෙන්න ඕනේ. මෙන්න මේ නාවුලින් දැම්මා. අපිට එච්චර වෙලාවක් ගියේ නෑ මෙතෙන්ට එන්න. අද මොකද අපේ හස්බන්ඩ්ට ලොකු හදිසි යන්න ඒකයි. ඒක හින්දා ඉතින් මේක ඉස්සරහට තව තියෙනවා හොඳ තැනක් මම ඔයාලට පෙන්නන්නම්. ඒක ඔයාලට මේ පාරේ යනකොට මාතලේ නාවුල පාරේ යනකොට කන්න දැන් බඩ ගිනි කියලා මම කිව්වා. කොහෙන් හරි කන්න නවත්තන්න කියලා. ඉතින් කා ඉන්න බෑ. හැබැයි අපි අරගෙන යන් කියලා ඔන්න අපේ බොජුන් මේ මාතලේ පාරේ තියෙන අපේ බොජුන් කියන එක මෙතන තමයි අපි හැමදාම යනකොට කෑම ගන්න. ඉතින් හරිම රසවත්. ඔයාලත් ගිහිල්ලා බලන්න. මේකට ගොඩක් ෆොරිනර්ස්ලා එනවා. බුෆේ තියෙනවා. යන්කෝ ගිහිල්ලා බලන්න. මේ ෆොරිනර්ස්ලා එනවා කිව්වම බය වෙන්න එපා. මහා ලොකු ගණන් මේගොල්ලන් ගාව නෑ. සාමාන්‍ය ගානේ ඉඳන් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානේ ඉඳන් මේකේ තියෙනවා. බලමු මොනවද අද තියෙන්නේ කියලා. අද ගෙදර ගෙනියන්නනේ. මට නම් හරි හිම තිබායි. බලමු මෙයා මොනවද හරි තිබහට අරන් දීද කියලා. අද කටහඬත් පොඩ්ඩක් මේ මගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. සනීප නැහැ තාම. සමා වෙන්න ඕනේ. ඒකටත් බලමු මොනවද මේක හැමදම තියෙනවා. මේ තියෙන කේක් වර්ග. කොෆි කේක් තියෙනවා, බටර් කේක් තියෙනවා, චොක්ලට් කේක් තියෙනවා, ලම් රයිස් තියෙනවා, නිකම් බත් තියෙනවා, සුදු බත් තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. එතකොට මෙයාලා කරිස් 5ක් එක්ක අපිට රයිස් and curry ගෙනියන්න දෙනවා. හරිද? දැන් අපේ හස්බන්ඩ් බිල් එක දාගෙන ආවා. අතරින් බිල් එක දාගෙන ඉන්න ඕනේ මෙතෙන්ට කියන්න. කියලා මේ මෙතෙන්ට කියලා දාගන්න ඕනේ. එතකොට මේ බලන්න ලොකුවට ඒගොල්ලන් මේවා බුෆේ ඇරලා තියෙනවා. එතකොට බුෆේ කරනවා නම් ඒත් එයාලා බෙදලා දෙනවා අපිට මේ ප්ලේට් එකකට.
මම හරි ආසන්නේම මෙහෙම බෙදනවා බලාගෙන ඉන්න. ඇත්තටම කිව්වොත්. මේක නම් අපේ බත් එක නෙවෙයි. මේ වෙන කාගේදෝ බත් එකක් බෙදන්නේ. ඉතින් ඔයාලට තව ඒවා තියෙනවා පෙන්නන්න. මේ තියෙන පරාට ඔය ෂෝට් ඊට්ස් වර්ග තියෙනවා. එතකොට මෙහෙම ගිහපුවම පාන් තියෙනවා, ස්වීට්ස් ಜಾති තියෙනවා. ඉතින් මේ වගේ ಜಾතිත් තියෙනවා මේකේ ගන්න පුළුවන් අපිට. ඉතින් මේ වගේ ස්වීට්ස් ಜಾති ගොඩාක් තියෙනවා මේකේ. ඉතින් බලමු දැන් මට හරියට 35ක් වෙනවා බලමු. හරියට මේකෙන් බත් එක තාම දුන්නේ නැහැ. බත් එකක් අපි ගන්නවා. වෙන අපි කාලා ගන්නවා. හරිම රසයි. අපිට ඕන පරාට තියෙනවා. ඔයාලට කැමති දෙයක් අන්පල ජූස් තියෙනවා, මොජිටෝ තියෙනවා. එක ඒවා තියෙනවා ගොඩක් මේ ට්‍රිප් යන කට්ටිය මෙතන නැවතිලා මේ කනවා. මේ ඒ අතර ෆොරිනර්ස්ලා මෙතනට ගොඩක් එනවා. ඉතින් මෙහෙම තමයි මේකේ වෙන්නේ. ප්‍රයිස් තියෙනවා. මෙතන මේවා ඔන්න දැන් අපේ මේක ගන්න කියලා තමයි තාම රෙඩි වෙලා නැද්ද කොහෙද මේක නම් අපේ නෙවෙයි වෙන එකක් තමයි මේ. හරි දැන් අපිට දුන්න බත් එක අපි යනවා. ඔන්න දැන් යන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඉතින් අපි යනවා. යන්න තමයි හදන්නේ. මේ පේන්නේ මේ ෆොරිනර්ස්ලා තමයි මෙතෙන් දෙන්නේ. බය වෙන්න එපා ෆොරිනර්ස්ලා ආවා කියලා. මේක ලොකු ගණන් නැහැ. සාමාන්‍ය ගණන් මිල තමයි සාමාන්‍ය මිනිස්සුන්ට යන්නේ. ඉතින් එහෙම කියලා නතර කරලා යන්නේ නැතුව යන්න එපා. බය වෙලා. හරිම රසයි. ගිහිල්ලා බලන්න. මේ අපි මාතලේ අලු විහාරේ පව කරගෙන යන ගමන්. ඉතින් 30යි කිව්වට 30ට මොකුත් මට අරන් දුන්නේ නෑ මෙයා. එතනින් මොකද වෙලා යනවා කියලා. අපි වෙන කොහරි සෙනග නැති තැනකින් ටක් ගාලා මොනවා හරි ගමු කියලා. ඉතින් මේ ටක් ගාලා වාහනේට නැගලා යනවා. දැන් මේ මාතලේට කිට්ටු කරලා ඉන්නේ අපි. ඉතින් මාතලේට කිට්ටු කරලා මොනවා හරි අරන් දෙන්නම් කියලා කිව්වා. බලමු මෙයා මොනවද අපිට අරන් දෙන්නේ කියලා. ඉතින් මේ වගේ හොඳ හොඳ තැන් ටිකක් තැන් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මං යන ගමන් වලට ඔයාලා එක්කන් යන්නම්. ඉතින් මේ අපි PNS වලින් අතර කරා. ඉතින් මට 30යි කියලා මොනවා හරි එනක් ගියන්නම් බබාටත් කන්න මොනවා හරිත් එක්ක කියලා ඔන්න කියලා දැන් එයා බහැලා යනවා. ඉතින් මම හිටියා මට ඇත්තටම කියනවා නම් හරි මහන්සි. දැන් මේ ගමන ගිහිල්ලා ඉවර වෙලා ආයෙත් යන්න ඕන. ඔන්න ගෙනල්ලා තිබ්බා ජූස් එක. මේක දොඩම් පානයක්. කියන්නේ අරන් ජූස් එක. හරිම රසයි ඒක නම් ඒ වෙලාවේ හැටියට. කණ්ඩත් ගෙනල්ලා තිබ්බා. ඔය අපේ බබා මේ කනවා අරගෙන. ඉතින් දැන් එතනනොත් අපි යන්න හදන්නේ. වැඩි වෙලා මේ වගේ නවත්ත ඉන්නේ මොකද මේ වෙලා යන හින්දා. ඉතින් දැන් මේ අපි යන්නේ මාතලෙත් පව කරගෙන. ඉතින් ඕක බිබී හතන කකා යනවා මේ දැනට ටෙම්පරි කෑමක් විදිහට. ඉතින් ඔයාලත් අපිත් එක්ක එකතු වෙන්න මේ වගේ ගමන් බිමන් යන්න පුළුවන්. ඔයාලට හොඳද දැනගන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ ගිහිල්ලා එන්න ඔයාලට තවත් මේ වගේම සේහාවස් අසුරකින් මගේ channel එකකින් travel කරන ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න හැමෝටම බුදු සරණයි.